ඉතින් ගයිස් අද මට ඔයාලගෙන් පළවෙනිට මහන්න දෙන ප්‍රශ්නයගේ ප්‍රශ්නය තමයි ඔයාලගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඔයාලට හෙල්ප් කරනවාද ග්‍රෝ වෙන්න නැත්නම් ඔයාලගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඔයාලට හෙල්ප් කරන්නේ ඔයාලගේ ටයිම් එක වේස්ට් කරන්නද කියලා. මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා දේවල් තුනක්. ඉතින් ඒ දේවල් තුන මේ බ්ලොග් එක මුල සිට අග දක්වා ඔයාලට බලද්දි තේරෙයි මොනවද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා අද නම් මේ channel එක බලන්න ඔන්න subscribe කරන chance එකක් ඔයාලට හම්බ වෙනවා. 1 2 3 4 and 5 එන subscribe කරන්න ජය වේවා. ඊට වීඩියෝස් බලන්න ඔයාලට chance එක හම්බ වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට ගිහින් කතා කරමු මොනවද මේ දේවල් තුන කියලා. ඉතින් අද විශේෂම ගානව තමයි මේ vlog එකත් එක්ක එකතු වෙන්නේ. මම විතරක් නෙමෙයි මේක day in the life vlog එකක්වත් එහෙම මොකක්වත් නෙමෙයි. ඉතින් මේ රෑ අපි වීඩියෝ එක රෙකෝඩ් කරන time එක මේ වෙනකොට වෙලාව කීයද කලින් 10:54යි. ඉතින් මේ වෙලාවේ විශේෂම ගානව රවිදුත් ඉන්නවා මගේ හොඳම යාළුවෙක්. පොර ඉන්නවා පොර වැඩ දාගෙන busy. පොර කුණාද කරන්නේ ඇත්තට. strike from silence shift එකත් එක්ක resize කරමු. ඒක වෙනස් වෙන්නේ. itu වෙනස් වෙන්නේ. always remember to use shift in Illustrator. Illustrator එකේ shift එක use කරගත්තා size එක වෙනස් වෙනවා. size එක වෙනස් වෙනවා. සුපිරම වෙනස් වෙනවා. තැලිලා පොඩි වෙලා වෙනවා. හරි guys, I think අපි කතා කරමු අද අපි මොනවද මේ රෑ 30ක් කරන්න කියලා. ඉතින් දැන් මේ වෙලාව 11:06යි. අපි අද රෑට වැඩ යොදාගෙන තියෙන අපේ පර්සනල් ප්‍රොජෙක්ට් එකක් වගේම අපේ ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එකක් ඉවර කරන්න. ඉතින් අපි ටීම් එකක් විදියට අපි යාළුවෝ විදියට අපි මේ විදියට එකතු වෙලා තමන්ගේ කියන්නේ අර අපි බාර ගන්න වැඩේ එක තමන්ගේ කොටස් විදියට බෙදාගෙන හදාගෙන තමයි එක වැඩක් කොටස් වලට බෙදලා අපි කරන් යන්නේ. ඉතින් ඒක නිසා දැන් රවිත් මෙතන අපේ පර්සනල් ප්‍රොජෙක්ට් එක පැත්තෙන් වැඩේ කරගෙන යනවා. එතකොට මම මෙතන ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක පැත්තෙන් වැඩේ කරන් යනවා. ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා අපි දෙන්නගේ ප්‍රොජෙක්ට් එකෙන් අපි දෙන්න බෙදාගෙන ඉන්න ප්‍රොජෙක්ට් දෙක තියෙනවා. ඒ දෙකේ යම් මට්ටමකට ආවට පස්සේ අපි දෙන්නම එකතු වෙලා ඒ එක ප්‍රොජෙක්ට් එකකට අයිම් එක වෙන් කරනවා. ඉතින් මේ කාරණා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හේතුව අපි කොච්චර වැඩ කරත් අපි තනියෙන් වැඩ කරනවනේ කොහොමද? අපි කොච්චර තනියෙන් වැඩ කරත් සමහර අවස්ථා එනවා අපිට ටීම් එකක් විදියට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපිට ගොඩක් වෙලාවට අපිට මතක් වෙනවා ටීම් එක අපිට එළියේ ඉන්න මිනිස්සුත් එක්ක අපිට ගොඩනගා ගන්නවට වඩා අපිට ගොඩක් වෙලාවට මතක් වෙන අපේ ළඟම ඉන්න අපේ යාළුවෝ සෙට් එක. ඉතින් එතකොට අපේ inner circle එක කියන point එක ගොඩක් වැදගත් වෙනවා. The power of your inner circle. inner circle එක ඇතුලේ ඔයාලා ආශ්‍රය කරන මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා කියන්නකෝ. අන්නේ 5 දෙනාගේ average එකක් තමයි ඔයා. ඉතින් ඒ ඇතුළේ ඉන්නේ 5 දෙනා ඉන්නවනේ. ඒ ඉනර් සර්කල් එක ඇතුළේ ඉන්න 5 දෙනා හොඳ growth mindset එකක් තියෙන success එක කියන දේ අර හැමදාම උදේ හවස සිහිපත් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් අන්න ඒ වගේ 5 දෙනෙක් නම් ඉන්නේ. ඔයා එයාලගේ average එකක් විදියට ඔයා එයාලා වගේ successful ගමනක් යන්න පාටත් ඉඩ සැලසෙනවා. හරිද? ඒක ඔයාලට ඒ විදිහට යන්න පුළුවන් වෙන කවදා හරි successful ගමනක්. හරිද? ඔයාලට growth එක කරා යන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒත් එක්කම ඔයාලට දැන් කල්පනා වෙනවා නම් හරි කොහොමද දැන් මම මේ විදිය කට්ටිය හොයාගන්නේ වගේ එකක්. ඔයාගේ ටාගට් එකකුත් ඔයාගේ ඩ්‍රීම් එකක් තියෙනවනේ කොහොමද ඒක ඇචීව් කරගන්න මේ වගේ මිනිස්සු ලැක්ටයක් හොයාගන්නේ. ඔයාලා බලන්න ඔයාලා කැමති දේ තියෙනවනේ ඔයාලා ඩ්‍රීම් එක තියෙනවනේ. ඒ ඩ්‍රීම් එක ඇචීව් කරගත්ත කවුරු හරි ඉන්නවනම් ඒ කට්ටියව ආශ්‍රය කරන්න. නැත්තම් ඒ වගේ ඩ්‍රීම් එකකට යන්න බලාපොරොත්තුෙන් වැඩ කරන කෙනෙක් ඉන්නේ. ඩ්‍රීම් එක අපිට ඩ්‍රීම් එක කියන්නේ ඊනයක් නේ. ඒක ඊනයක් විදිහට තියාගෙන ඉන්න කට්ටිය නෙමෙයි. ඒක ක්‍රියාවට නංවන කට්ටියත් එක්ක ඔයා වැඩ කරන්න ගන්න ඒ වගේ කට්ටිය වාශ්‍රය කරන්න ගන්න. අන්න ඒ වගේ ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ඔයාලගේ ඉනර් සර්කල් එකට අර වගේ 5 දෙනෙක් එකතු කරගත්තොත් ඔයාට අනිවාර්යෙන් ඔයාලගේ අර ඩ්‍රීම් එකට ඔයාගේ ටාගට් එකට ඔයා අචීව් කරගන්න දඟලනේ ලොකු දේ. හරිද? මේ බිග් ඩ්‍රීම් එක ඔයාට අචීව් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕක තමයි පළවෙනි කාරණාව. අපි දැන් යමු දැන් මේ වැඩේ පටන් ගන්න ඕනේ. මේ වැඩේ පස්සේ අපි ඊළඟ කාරණාව ගැන හිමීට කතා කරමු. දැන් අපිට තියෙනවා අපේ ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. හරි guys, අපි දැන් පොඩ්ඩකට වැඩේ ඉක්මනින් කරගෙන යන්න පුළුවන් AI එක යූස් කරන නිසා අපි ඒ කියන්නේ අපි ඇත්තටම දැන් මිනිස්සෙක් විදියට අපි තනියම ඔය දේ කරන්න ගියා නම් ගොඩක් වෙලාවට අමාරුයි. අන්න ඒකයි ගොඩක් අපි ටීම් එකේ ඉන්නේ අපි දෙන්න විතරයි. එතකොට අපි දෙන්න දැන් මෙතනදී ප්‍රොජෙක්ට් බෙදා හදාගෙන කරන්නේ. එතකොට අපිට ගොඩක් හෙල්ප් වෙනවා AI එක. ඉතින් AI එක කියන්නේ අපේ දැන් ටීම් මෙම්බර් කෙනෙක් වෙලා ඉන්නේ. ඉතින් ඔයාලගේ වැඩවලත් AI යූස් කරන ඔයාලගේ ටීම් එක දාම හරිම පොඩි නම් අනිවාර්යෙන් AI යූස් කරන්න. එතකොට ඔයාලගේ නිකන් ඔයාලා කරන ජොබ් එක ඔයාලා අර කරන බිස්නස් එක හෝ තව ටීම් එකක් එක්ක ඔයාලා කරන් යනවා වගේ ෆීල් එකක් ඔයාලා දෙනවා මේ AI එක. ඔයාලා හරියට chat එක ඩෙවලොප් කරගත්තා නම් හෝ තවත් දේවල් කරගත්තොත් ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවනේ ගොඩක් මේ හරියට chat bot කෙනෙක්ගෙන් output එකක් ගන්න. අන්න ඒ නිසා අනිවාර්යෙන් ඒක try කරලා බලන්න ඔයාලා හොඳ AI එකක් ඩෙවලොප් කරගන්න ඔයාලගේ වැඩ කටයුතු වලට.
ඇතිගයිස් අපි දැන් සෑන වෙලාවක් වැඩ කරා දැන් 12:47 ඊළඟ දවසත් උදාවෙලා තින්නේ අද 30 වෙනිදා හරි තිස්සෙන්දත් මේකට ඇවිල්ල දෙන්නේ අපේ ඊළඟ දවස ඇති මම ඊළඟ කාරණාවත් ඔයාලත් එක්ක බෙදාගන්න ඕනි කියලා ඊළඟ පොයින්ට් එකක් බෙදාගන්න ඕනි කියලා මට හිතුණා මේ තරමෙදදී ඒක තමයි සිනර්ජි ඕවර් සෝලෝ කියන්නේ. ඉතින් සිනර්ජි සෝලෝ කියන්නේ ඉෆෙක්ටිව් ටීම් වර්ක් කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දෙයක් ඉක්මනින් ඇචීව් කරගන්න ඕන නම් going fast is solo. හරිද? ඒ කියන්නේ ඒක going fast is a solo mission. හැබැයි අපිට going far නම් ඒ කියන්නේ අපි දුරකට යනවා නම් ඒ කියන්නේ ඉක්මනින් නැතුව දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අපිට වැදගත් වෙන්නේ ටීම් එකක්. It requires a team. It is a must. Okay. ඉතින් දැන් අපිට තව තියෙනවා පොයින්ට් එකක් කතා කරන්න. අපි තව වැඩ ටිකක් කරලා ඉවරලා අපි බලමු කොයි වගේද මේ පොයින්ට් එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන විදියට ඔයාලගේ ජීවිතේට ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔයාලම යෝගයට දැවට වැඩ කරන්න යන්නේ කරු එක අපල දෙන්න වස කැටෙන්ෂන් තියගන්න අවදාන අවධානය ඉරිගස් ඔන්න අපි වැඩ ඉවර ගල්ලා අඩිවෑගෙන යම් තත්තුවකට අපි අද දවසේ කන් ප්ලෑන් කරන් හිටපු වැඩටික ඉවරයිනේ සාමනින් ෂෙක් අද ශේප්පක වැඩටිකක් කරගත්තා. ඉතින් හෙට අපිට තියනවා කලයින්් කෙනෙක් එක මීටිනය කිසල්ලත්කිවගේ. ඉතින් අපිට අවසාන වශයෙන් අපේ වීඩියගේ තුන්ගෙනිකාවුණ තුන්ගෙනිකාවුණ තමයි වැදගත්ම කවුණ. ඉතින් ඒක තමයි අපි අපේ යාලුත් එක්ක වැඩ කරන එක. නැත්තං අපි යාලුත් එක්ක ටීම් එකක් විදිට වැඩ කරද්දි හෝ අපේ යාලුකම බේස් කරගෙන වැඩ කරද්දි හෝ අපේ තියෙන් ඕනි කාරණාවත් තින්. ඒක තමයි මේක අපි කරන්නේ අපේ යාලුවන්ව එයාල ඉන්න ස්ටෙප්පෙන් ඉහලට කංගනවා මිසක එතන දී ස්ටෙප් එක පහල්ට දානක නෙමි. ඉතින් වාලත් ලයික් මයින්ඩ පීපල්ස් ලත් එක ඇත ලයික් මයින්ඩ යාලුවොත් එක්ක කට්ටියත් එක්ක වැඩ කරද්දී අපි හැමතිස්සෙන් බාන්නෝනේ අපි කෝමාරි තව එකක් තව ස්ටෙප් එකක් යාලව උඩින් තියන්න. ඉතින් ඒකට වාට කරන්න පුළුවන් මොනාද ඒ දෙකින් ඒකට හෙල්ප එක පොඩි තල්ලුව පුෂ් එකක් දෙන්නවා. ඒක නිසා ඔයාලත් ඔයාලගේ ලයික් මයින්ඩ් යාළුවෝ සෙට් එක ඇතුලේ අර සර්කල් එක ඇතුලේ ඉන්න ඒ ලයික් මයින්ඩ් මිනිස්සුන්ට ඉස්සරහට යන්න පුළුවන් මොකක් හරි පුෂ් එකක් දෙන්න පුළුවන් නම් ඔයා ඒක අනිවාර්යෙන් දෙන්න. මොකද ඔයාට එක රිටර්න් එයාගෙන්ම කවදා හරි හම්බෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඒ දුන්න පුෂ් එක නිසා එයා යම් තැනකට ගියාට පස්සේ පුෂ් එක ඔයා දුන්නා කියන එක එයාට කවදා හරි මතක හිටිනවා. මොකද ඒ සපෝට් එක ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් එක වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. එහෙනම් අපි ඉක්මනින්ම හමුවෙමු තවත් එක ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින්. එහෙනම් අපි රවිත් සමුදු රවිත් ඉන්නවද? රවිත් rest in peace රවිත් ඉන්නවා. රවිත් එනම් මොනවා හරි කියන්න තියනවද අපේ ඔඩියන්ස් එකට? කියන් තියෙන ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න එහෙනම් ජය වේවා. එහෙනම් ඔල්ලෝ අපි ගියා. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා. අපි තවත් එක දවසකින් හම්බෙමු. තාත්තේ වීඩියෝ එකකින් හම්බෙමු.